ජනප්‍රිය රැප් ගායකයෙකු වන ශාන් පුතා මිලිමීටර් 9 වර්ගයේ ගිනියබියක් සමග මාර්තු 14 වන දින හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුට මෙම ගිනියබි ලබා දුන් බවට කියන පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් ශාන් පුතාගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාන් පුතා ඇතුළු සැකකරුවන් 3 දෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ සැකකරුවන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉතින් ශාන් පුතාගේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතයි. පිළිබඳව ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා.